අද උදේට මේ හදන්න යන්නේ පෝෂණීය ඖෂධ කැඳක්. මේක මං හිතන්නේ මේ හුඟක් දෙනෙක් දන්නවා. නමුත් හැමතැනම නෑ මේ ඖෂධය ගන්න. මේකේ නම හීම්බෝවිටියා. හීම්බෝවිටියා කැඳ මේ අක්මාව රෝගවලට එහෙම නැත්නම් ඔය දැන් කියන්නේ ෆැටි ලිවර් කියලා. ඒ ෆැටි ලිවර් රෝගවලට අදුටු මේ දේශීය වෛද්‍ය කැඳක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේකෙන් සතියකට දෙපාරක් විතර කැඳක් හදලා බොනවා නම් ඒවා සමනය කරගන්න පුළුවන් වෙයි කියලා තමයි විශ්වාසය තියෙන්නේ. මේ හීම්බෝවිටියා සාමාන්‍යයෙන් හැදෙන්නේ ලඳු කැලෑවල. එතකොට මේවා අපි ගන්නකොට එකින් එක බලලා දෙපැත්තම බලන්න ඕන. මොකද මේකේ ගොළු බෙල්ලෝ එහෙම ඉන්න පුළුවන්. බොහොම ප්‍රවේශමෙන් දෙපැත්ත බලලා කොළ කඩලා අරගෙන තමයි මේ කැඳ හදන්න අපි සූදානම් කරගන්න ඕනේ. මේ කැඳ කියලා කිව්වට මේ මෙන්න මේ විදිහට මම දැන් සුද්ධ කරලා ගත්තා. මේකේ දළු ටිකත් අපිට කඩන්න පුළුවන්. මේක බොහොම පෝෂණීය මේ අක්මාවේ ලෙඩවලට ඉතාමත්ම හොඳයි කියන නිසා මේක අහක දාන්න නටු ටික විතරයි තියෙන්නේ. අනිත් හැමදේම ප්‍රවේශමෙන් කඩලා ගත්තොත් මේකේ අපිට වැඩි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක හදන්න හීම්බෝවිටියා කැඳ එක හදන්න දැන් හුණුසාල් ටිකක් ලිපේ තිබ්බා කියලා තියෙන්නේ. දැන් සුදු ලුණු ටුට්ටක් මම ඒකට බ්ලෙන්ඩ් කරලා දානවා. බ්ලෙන්ඩ් කරලා දාලා බ්ලෙන්ඩ් කරගත්තු සුදු ලුණු ටික දැන් මම මේ හීම්බෝවිටියා කැඳ එක හදන්න ලිපේ තියලා තියෙන හාල් එකට දානවා. එහෙම දාලා මේක හොඳට තැම්බෙන්න ආරිනවා. ඊට පස්සේ ටික දානවා. I wasn't that hungry anyway. Kaya, you and your friends should not come here uninvited again. Yes, sir. Hello, Vicky. You can't not go who changed his mind. Of your mom. හොඳ සුවඳක් එනවා. මේකේ හොඳ සුවඳක් තියෙනවා. දැන් මේ බ්ලෙන්ඩ් කරලා පොල් චුට්ටක් දාලා හීම්බෝවිටියා කඩාගත්තු හොඳට හොදගත්තු පොළ ටික දාලා හීනියට බ්ලෙන්ඩ් කරලා තියෙනවා. මේකේ නිකන් පිටි ගතියක් තියෙනවා. බොහොම ගුණ ගතියක් හදනකොටම ඒකේ අපිට පේන්න තියෙනවා. මේක අපි හොඳට පෙරා ගන්න ඕන. පෙරාගෙන තමයි ඊට පස්සේ කැඳ එක අවසාන කටයුතු කැඳ රොටි කන්න. බොණ්ඩයි යන්නේ මොන්න කැඳ දානවා අපි